කරන්න යන පාඩම තමයි 10 වසර ප්‍රතිශත පාඩමේ තීරු බදු. ඉස්සෙල්ලාම අපි තීරු බද්දක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඉමු. පිටරටින් භාණ්ඩයක් ලංකාවට ගෙන්නුවොත් අපි ඒක ආනයන භාණ්ඩයක් විදිහට හඳුන්වනවා. ඒ වගේම පිටරටට භාණ්ඩයක් ලංකාවෙන් යවුවොත් ඒක අපි අපනයන භාණ්ඩයක් විදිහට හඳුන්වනවා. මේ විදිහට අපනයනය කරන භාණ්ඩ හරි ආනයන කරන භාණ්ඩ හරි මත තමයි තීරු බදු කියන බද්ද අය කරනු ලබන්නේ. තීරු බද්ද අය කරන්නේ ශ්‍රී ලංකා රේගුව විසින්. තීරු බදු ගණනය කරන විදිහ අපි උදාහරණකින් අඳුරගමු. අපිට තීරු බද්ද ගණනය කරන්න පුළුවන් භාණ්ඩයක ආනයන හරි අපනයන වටිනාකම තීරු බදු ප්‍රතිශතයෙන් ගුණ කරලා. එහෙනම් උදාහරණකින් අපි මේක හදලා බලමු. ආනයන වටිනාකම රුපියල් 7000ක් වන භාණ්ඩයක් මත අය කරන තීරු බදු ප්‍රතිශතය 10%යි නම් මේ භාණ්ඩය මත ගෙවිය යුතු තීරු බද්ද අපි ගණනය කරමු. එහෙනම් තීරු බද්ද හොයන්න පුළුවන් අපට ආනයන වටිනාකම තීරු බදු ප්‍රතිශතය වෙන 10%න් ගුණ කරලා. නම් බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා. අපට පිළිතුර විදිහට එනවා රුපියල් 700ක්. එහෙනම් 7000ක ආනයන වටිනාකම මත ගෙවන්න ඕන තීරු බද්ද වෙන්නේ රුපියල් 700යි. මේ භාණ්ඩය පිටරටින් ගේන්න රුපියල් 7000ක් වියදම් වෙනවා. ඒ වගේම මේක මත රජයට තීරු බද්ද විදිහට රුපියල් 700ක් ගෙවන්න වෙනවා. එහෙනම් ඇත්තටම මේ භාණ්ඩය වෙනුවෙන් 7000කුත් වියදම් වෙලා තියෙනවා, 700කුත් වියදම් වෙලා තියෙනවා. එහෙනම් අපට තීරු බදු ගෙවීමෙන් පසු වටිනාකම හොයන්න පුළුවන් ආනයන වටිනාකමට තීරු බද්ද එකතු කරලා. මේ ගානේ ආනයන වටිනාකම රුපියල් 7000යි, තීරු බද්ද රුපියල් 700යි. එහෙනම් මේ දෙන්න එකතු කරපුවාම එනවා උත්තරේ රුපියල් 7700ක්. එහෙනම් තීරු බදු ගෙවීමෙන් පසු මේ භාණ්ඩයේ වටිනාකම වෙන්නේ රුපියල් 7700. අපි තවත් උදාහරණයක් හදලා බලමු. ආනයන වටිනාකම රුපියල් 60000ක් වන ශීතකරණයක් සඳහා තීරු බද්ද වශයෙන් 120ක් ගෙවිය යුතු නම් මේ ශීතකරණය සඳහා ගෙවිය යුතු තීරු බද්ද ගණනය කරන විදිය බලමු. අපට තීරු බද්ද හොයන්න පුළුවන් ආනයන වටිනාකම රුපියල් 60000 අදාළ තීරු බදු ප්‍රතිශතයෙන් ගුණ කරලා. ඒ කියන්නේ 120. බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා. 6000 ගුණ කිරීම 2 රුපියල් 12000යි. එහෙනම් මෙන්න මේ ශීතකරණය මත ගෙවන්න තියෙන තීරු බද්ද රුපියල් 12000යි නම් තීරු බදු ගෙවීමෙන් පසු වටිනාකම හොයන්න පුළුවන් අපට ආනයන වටිනාකම 60000යි, තීරු බද්ද 12000යි. එහෙනම් මේ දෙන්න එකතු කරා නම් අපට එනවා තීරු බදු ගෙවීමෙන් පසු වටිනාකම. මේ දෙන්නාගේ එකතුව රුපියල් 72000යි. එහෙනම් මේ තමයි තීරු බදු ගෙවීමෙන් පසු වටිනාකම. තීරු බද්ද හොයන්න වගේම ඔයාලට තීරු බදු ප්‍රතිශතය හොයන්නත් ගණන් අහන්න පුළුවන්. එහෙනම් තීරු බදු ප්‍රතිශතය හොයන්න ඇහුවොත් ගාණක් හදන විදිහ අපි බලමු. අපි භාගයක් විතර ලියා ගන්න ඕන ඉරෙන් යට ආනයන හරි අපනයන හරි වටිනාකම. ඉරෙන් උඩ මේ ආනයනය කරපු හරි අපනයනය කරපු හරි භාණ්ඩයේ මතවන තීරු බද්ද ඒ භාගය ගුණ කරන්න ඕන 100න්. එතකොට අපට ලැබෙනවා තීරු බදු ප්‍රතිශතය. එහෙනම් උදාහරණකින් අපි මේ ගාණ හදලා බලමු. ආනයන වටිනාකම රුපියල් 50000ක් වන භාණ්ඩයක් මත අය කරලා තියෙන තීරු බද්ද රුපියල් 15000යි නම් ඒ මත අය කරලා තියෙන තීරු බදු ප්‍රතිශතය හොයන්නේ කොහොමද කියලා අපි බලමු. එහෙනම් අපට ඉරෙන් යට ලියන්න පුළුවන් ආනයන වටිනාකම. ඒ කියන්නේ 50000ක් මත අය කරලා තියෙන බද්ද 15000යි. එහෙනම් ඉරෙන් යට 50000. එහෙනම් 50000කට අය කරපු බද්ද 15000යි. මෙයාව ගුණ කරන්න තියෙන්නේ 100. බිංදු දෙකට බිංදු දෙක කැපුණා, බිංදු දෙකට බිංදු දෙක කැපුණා. 155න් බෙදපුවාම උත්තරේ 30යි. එහෙනම් ප්‍රතිශතය අපට ලැබෙනවා 130ක් විදිහට. රුපියල් ලක්ෂ 4ක් වන මෝටර් බයිසිකලයක් ආනයනය කරනකොට ගෙවපු තීරු බද්ද රුපියල් 1,60,000යි නම් මේ මෝටර් සයිකලය මත අය කරලා තියෙන තීරු බදු ප්‍රතිශතය හොයන විදිහ අපි බලමු. එහෙනම් ආනයන වටිනාකම ලක්ෂ 4 නිසා ඉරෙන් යට ලක්ෂ 4. එහෙනම් ලක්ෂ 4ක් මත අය කරපු බද්ද 1,60,000යි නම් මෙයා මත 1,60,000යි. ප්‍රතිශතය හොයන නිසා ගුණ කරනවා 100. බිංදු දෙකට බිංදු දෙක කැපුණා, බිංදු දෙකට බිංදු දෙක කැපුණා.
මේ බිඳුවට මේ බිඳුව කැපුණා 164න් බෙදුවම උත්තරේ 40යි. එහෙනම් ප්‍රතිශතය ලැබෙනවා අපට 140ක් විදිහට. තව මේකෙන් අහන්න පුළුවන් විදිහක් තමයි අපට තීරු බදු පසු වටිනාකම දීලා තීරු බදු ප්‍රතිශතයක් දීලා අපෙන් අහන්න පුළුවන් ආනයන වටිනාකම කීයද කියලා. එහෙනම් ඒ වගේ ගාණක් හදන විදිහත් අපි බලමු. භාණ්ඩයක තීරු බදු පසු වටිනාකම රුපියල් 22000කුත් අය කරලා තියෙන තීරු බදු ප්‍රතිශතය 10%කුත් නම් ආනයන වටිනාකම කීයද කියලා ඇහුවොත් හදන විදිහ අපි බලමු. තීරු බදු පසු වටිනාකම හැදෙන්නේ ආනයන වටිනාකමට තීරු බද්ද එකතු වෙලා. එහෙනම් මේ ගානේ අපි තීරු බදු ප්‍රමාණය දන්නෙත් නැහැ, ආනයන වටිනාකම දන්නෙත් නැහැ. දන්නේ තීරු බදු පසු වටිනාකම විතරයි. ඒ වගේම ප්‍රතිශතය දන්නවා අපි 10%යි කියලා. එහෙනම් 10%යි කියන්නේ 100ක භාණ්ඩයක් ගෙවුවොත් රුපියල් 10ක් බද්ද විදිහට ගෙවන්න ඕන. එහෙනම් ඇත්තටම තීරු බදු ගෙවීමෙන් පස්සේ වටිනාකම වෙනවා 110ක්. එහෙනම් ආනයනය කරපු භාණ්ඩයේ වටිනාකම 100යි නම් ප්‍රතිශතය 110 හන්දා 100කට ගෙවන්න ඕන තීරු බද්ද විදිහට 10ක්. එතකොට තීරු බදු පසු වටිනාකම හැදෙනවා 110ක් විදිහට. එහෙනම් මෙතන ප්‍රතිශතය 110යි නම් මෙයා 100ට 100යි, මෙයා 100ට 110යි. එහෙනම් අපි ප්‍රතිශත ටික දන්නවා. වටිනාකම් වලින් අපි මෙන්න මෙතන වටිනාකම දන්නවා. අපෙන් අහලා තියෙන්නේ ආනයන වටිනාකම. තීරු බදු පසු වටිනාකම දීලා අපෙන් අහන්නේ ආනයන වටිනාකම. එහෙනම් තීරු බදු පසු වටිනාකම කියන්නේ 100ට 110 වටිනාකම. එහෙනම් 22000 110න් බෙදුවා නම් අපට 100ට එකක වටිනාකම හම්බ වෙනවා. ඒ වුණාට අපට හොයන්න තියෙන්නේ 100ට එකක වටිනාකම නෙවෙයි 100ට 100ක වටිනාකම. එහෙනම් මේ ලැබෙන පිළිතුර 100ෙන් ගුණ කරන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා. 11ට 11 ඒවා 1යි, 22ට 11 ඒවා 2යි, බිඳු 3යි. එහෙනම් 2000 ගුණ කරන්න තියෙන්නේ 10න්. ඒතර පිළිතුර හම්බ වෙනවා රුපියල් 20000ක් කියලා. එහෙනම් තීරු බදු ගෙවීමෙන් පස්සේ වටිනාකම 22000ක් වෙච්ච භාණ්ඩයේ ආනයන වටිනාකම රුපියල් 20000යි. එහෙනම් අපිට තීරු බද්දත් මෙහෙම හොයන්න පුළුවන්. 22000න් 20000ක් අඩු කරා නම් තීරු බද්ද විදිහට රුපියල් 2000ක් ලැබෙනවා. අපි තව උදාහරණයක් බලමු. තීරු බදු ගෙවීමෙන් පස්සේ වටිනාකම රුපියල් 60500ක් වෙච්ච භාණ්ඩයක් මත අය කරලා තියෙන තීරු බදු ප්‍රතිශතය 125යි නම් එම භාණ්ඩයේ ආනයන වටිනාකම කීයද කියලා අපි හොයමු. එහෙනම් තීරු බදු ප්‍රතිශතය 125යි කියන්නේ 100ක භාණ්ඩයක් ගෙන්නුවොත් 25ක් බද්ද විදිහට ගෙවන්න ඕන. එහෙනම් තීරු බද්ද ගෙවීමෙන් පස්සේ වටිනාකම වෙනවා 125ක්. එහෙනම් මේ හැමතැනටම ප්‍රතිශත ලකුණ දාගන්න තියෙනවා. එහෙනම් අපි ප්‍රතිශත ටික ඔක්කොම දන්නවා. එක තැනක වටිනාකමක් දීලා තියෙනවා. තීරු බදු පසු වටිනාකම 62500යි කියලා. එහෙනම් වටිනාකම් වලින් අපි දන්නවා මෙතන වටිනාකම 62500යි. අපෙන් අහන්නේ ආනයන වටිනාකම. ඒ කියන්නේ මෙන්න මෙතනට එන්න ඕන වටිනාකම. එහෙනම් 62500 සමාන වෙන්නේ 100ට 125ට. එහෙනම් 62500 125න් බෙදුවොත් අපට එනවා 100ට එකක වටිනාකම. අපට ඕන 100ට 100ක වටිනාකම. ඒ නිසා අපි මේන උත්තරේ 100ෙන් ගුණ කරමු. 125ට 25 ඒවා 5යි, 100ට 25 ඒවා 4යි, 5ට 5 ඒවා 1යි, 625ට 5 ඒවා 125යි, බිඳු 2යි. එහෙනම් මෙයා ගුණ කිරීම මෙයාගේ උත්තරය අපිට දෙනවා රුපියල් 50000ක්. එහෙනම් ආනයන වටිනාකම වෙන්නේ රුපියල් 50000යි. තීරු බදු පසු වටිනාකම රුපියල් 8400කුත් තීරු බද්ද 120කුත් වන භාණ්ඩයක් මත අය කරලා තියෙන තීරු බද්ද හොයන්න කිව්වොත් ඒක හොයන විදිහ අපි බලමු. එහෙනම් අපි දන්නවා තීරු බදු ප්‍රතිශතය 120යි. ඒ කියන්නේ 100ක භාණ්ඩයක් ගෙනාවොත් 20ක් බද්ද විදිහට ගෙවන්න ඕන. එතකොට ඔක්කොම ගෙවන්න ඕන 120. මේ හැම තැනටම ප්‍රතිශත සලකුණ දාගමු. අපි දන්න වටිනාකම තීරු බදු පසු වටිනාකම ඒක රුපියල් 8400. එහෙනම් තීරු බදු පසු වටිනාකම රුපියල් 8400. අපෙන් අහන්නේ තීරු බද්ද. ඒ කියන්නේ මෙතනට අදාළ වටිනාකම. අපි ළඟ තියෙන්නේ 100ට
120 වටිනාකම. එහෙනම් අපි 8400 120න් බෙදුවා නම් අපිට එනවා 100ට එකක වටිනාකම. එතකොට අපිට හොයන්න තියෙන්නේ 100ට 20ක වටිනාකම. එහෙනම් මේ එන උත්තරේ 20න් ගුණ කරන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුණා 12 12 1යි 84 12 7යි බිඳුව දෙක කපලා උඩින් ලිව්වා 700 වරක් 2 රුපියල් 1400. තීරු බදු පසු වටිනාකම රුපියල් 8400ක් වෙච්ච භාණ්ඩය මත අය කරලා තියෙන තීරු බද්ද 1400. එහෙනම් අපිට ආනයන වටිනාකම හොයන්න පුළුවන් මේ දෙන්න අතර වෙනසෙන්. 8400න් 1400ක් අඩු කරා නම් අපිට එනවා ආනයන වටිනාකම. එහෙනම් තීරු බද්ද 1400යි මේ දෙන්නාගේ වෙනස 7000යි. එහෙනම් තීරු බදු පසු වටිනාකම 8400ක් වෙලා තියෙන්නේ 7000ක ආනයන වටිනාකමක් වෙච්චි භාණ්ඩයක් මත. ඒ වගේම ඒක මත අය කරලා තියෙන බද්ද රුපියල් 1400. මේ තමයි තීරු බදු ගාණක් ආවොත් හදන්න තියෙන ක්‍රම ටික. මේවා හොඳට ප්‍රැක්ටිස් කරගත්තොත් ඔයාලට තීරු බදු සම්බන්ධයෙන් ලොකු ගාණක් හදන්න පුළුවන්.